මම අද ඔයාලත් එක්ක යන්න හදන්නේ පින්නවල සත්වත්ත බලන්න. කෑගල දිස්ත්‍රික්කයේ රඹුක්කන කිට්ටුව තමයි පින්නවල සත්වත්ත තියෙන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් හැමෝටම සත්තු බලන්න දෙහිවල යන්න බැහැනේ හිතුන ගමන් මේ වගේ ළඟක තියෙන එක හොඳයි. ඉතින් අපිට නම් පොඩි වෙලාවයි යන්නේ මෙහෙට එන්න. පොඩි නංගිලා මල්ලිලාට හිම ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා මේ වගේ තැන්වල. සබරගමු පළාතේ එතකොට කුරුණෑගල මහනුවර වගේ ඉන්න ඔයාලා හැමෝටමත් එන්න කියලා ආරාධනා කරනවා මේ සත්තුවත්ත බලන්න. දෙහිවල තරම් ලොකුවට සත්තු එහෙම නම් ගොඩක් නැහැ. නමුත් ඉතින් ගොඩාක් වටිනවා මේ වගේ හරි තියෙන එක. යන්න ගෙල්ලෙන් යන්න දෙන්න. Oh, කකුල එන්න අපි ගෝනාව බලන්න ආවා. ගෝන යනවා කොහෙද මන් දන්නේ. මම දැක්කට පස්සේ යා සැර ඇති. ගෝන්න ඔක්කොම බය වෙලා බලාගෙන ඉන්නවා මේ අපි දැක්කට පස්සේ. මේ ගෝන මුවා කියන්නේ ඇයි දන්නේ? යාට ගෝන මුවා වැඩි දැන් ගෝන මුවා කියන්නේ මේක වගේනේ.
බායි. මේ කෑ කකා. මෙයාලා පොණියනේ. පොණිය බූරුවා. බූරුවා නම් මොකක්ද? මෙයාලා සරපාට ගන්න දානවා. බූ. හොඳ වෙලාවට ආවි කෑම කන වෙලාවට. මේ කට්ටිය ටිකක් මං වගේ නේද? බිල්ල හතර පාරක් නෙමෙයි. බිල්ල හතර පාරක් අඬුත් වෙනවා නේද? මේ උත්තර නම් කරන්නේ හතර පාරක්. කෑම ගන්නවා හතර බීලා නාලා ඔක්කොම කරගන්න. වරින් කියලා දෙන්නේ. කයි වැටිලා ඉන්න ගොඩම පැහැදිලි මදි. මේ කට්ටිය ටිකක් මං වගේ බලද්දි. කිඹියගේ බිත්තරයි ඇට සැකිල්ලයි. රහයි කියලා ගහලා තියෙනවා බලහන් කියලා දන්නේ අපේ අක්කෝ බලහන් ඉති දෙන්නේ සහස්ලා
let's see. Pronto? كويس يشنم خمر מאוד עכשיו, נכון? כמו שלנו. חם פה. ඉතින් වෙන සතෙක් ඉන්නවා කියනවා ව්‍යාග්‍රයා පොඩ්ඩක් බලන්න. ව්‍යාග්‍රයා ඔව් එනවා dia බලන්නේ අපි ආවා නේ ව්‍යාග්‍රයානේ අපි ලේසියෙන් ඉතින් හදියමු ඇවිල්ලා සද්ද අතර ඇවිල්ලා සත්තුගේ නනත් වෙනස් කරලා ගියාම හොඳයි ව්‍යාග්‍රයා අපි දිහා බලන්න අපි ඇවිත් ඉන්නේ ඕනේ කිටිනේ මන් දිහා බලන්නේ නැගිටින මේ පැත්ත බලන්නකෝ අශ්වයා බලන්න ව්‍යාග්‍රයා නම් ගියාම දැකලා ඉපාම වුණා අශ්වයා නම් තාම ඉන්නවා ව්‍යාග්‍රයා බැලුවා අශ්වයා බැලුවා සතු දෙන්නම එපා වුණා මාව දැකලා මම ඉතින් දැන් වෙන සතෙක් බලන්න ඔයාලා වෙලක් කරන් යන්න හදන්නේ අපි බලමු දැන් වෙන සතෙක් ගිහිල්ලා මේ සතරක් හැමෙත් නැහැ මම දැක්කම මේ සතෙක් යන්නේ හිතන්නේ අපි බලමුකෝ මට මේ වගේ වාහනයක යන්න තිබ්බනම් මේක වටේට අපි වාහන මට මේක වටේට යන්න පුළුවන් ඕනේ ජග මේක නගන අපි දැන් වනාරට යන ගම සමනැල්ලු ඉන්නවා මම සමනැල්ලු හොයමයි ආයෙ බලන්න කියලා. ඉතින් දැන් අපි සමනැල්ලු බලන්න යන ගම වැලත් එක්කම යන්නම් සමනැල්ලු බලන්න යමු විදිහ සමනැල්ලු බලන්න. හරිද? ඔය සමනැල්ලු නම් අපි ගෙදරක් ඉන්නේ. මේක තමයි අපි ගෙදරට ඔය ඩෙලි ලස්සන සමනැල්ලු ඉන්නේ ඔයලාගේ. පොකුණක් එක දිනගෙන පින්නවල සතුවත් ඉන්න සමනැල්ලු පෙන්නනවා. පොඩ්ඩක් මෙන්න. ලොකුට සමනැල්ලු කියලා නම් පේන්නේ නැහැ. මේ වගේ සමනැල්ලු ටිකක් තමයි ඉන්නේ. සමනැල්ලු කෙවුවා හරියට හම්බුනේ සමනැල්ලු නැද්ද කියලා ඉස්සෙල්ම සමනැල්ලු හිටියා කියනවා. හැබැයි දැන් නම් මේ සමනැල්ලු නැහැ වගේ. ඉස්සර සමනැල්ලු හිටියා කියනකොට දැන් නම් සමනැල්ලු ටිකයි ඉන්නේ. මේ බලන්නද? ටිකක් වගේ තමයි ඉන්නේ වැඩි සමනැල්ලු නැහැ. ලස්සන මල් නම් තියෙනවා. මල්ලෙන් බලන්න පුළුවන් ඉතින් මේ සතු අතට આવහම සතු විතරක්ම නෙවෙයි යාර මල් ගොඩක් හදලත් ඇත්ත ඉතින් සමනැල්ලුන්ට පැණි බොන්න වෙන්නේ නැති. ඕනන්ට ලොකුට පැණි බොන්න කියලා සමනැල්ලු නැහැ මෙහෙම. ලස්සන මල් ටික නම් තියෙනවානේ. මං ආසම් මල් ජාති. දාස්පෙතිය මල්. හරි ලස්සනයි සුවඳයි. දාස්පෙතිය මල් එකට පිට්ටමයි. ඔන්න දැන් බලා ගන්න පුළුවන් ඉතව පාලයම නිදි වෙන්න ඕනේ මට හිතෙන්නේ මේ බෙන අස්සෙහිමත් ඉන්නවා අර යාළුවලා බෙන හදාගෙන ඒගොල්ලෝ අස්සෙන් එහෙම නිදි
ඉත්තැව් දන්නේ නැහැ මේ වෙලාවේ මං ඇවිල්ලා කියලා නැත්තම් ඉත්තැවුත් මෙතනින් නැගිටලා යනවා. ඔන්න කුරුළු උයනට ආවා. කුරුළු කියලාත් ලොකෝට නැහැ. කුරුළු දෙන්නෙක් ශ්‍රී කර කර ඉන්නවා. බලමුකෝ. මොකද කරන්නේ? එයාගේ නම මොකද? මැකෝ? ඔයාලා මැකෝ කියන්නේ. ඕක ඉන්නේ. ඔනේ. ඔය හැම කණ්ඩ වෙන්නේ නැති. අනේ. මොකද්ද කියන්නේ? අපිට දැන් මොකද ඉවරයි. බඩගිනි ඇද්දලා වගේ තියෙන්නේ කෑම කන ගමන් ඉන්නේ. කන්නකෝ. ඔනේ ඉතින් අපිට සතුටට බලන්න ඇවිල්ලා දැන් යන්න කියලා තමයි හදන්නේ. දැන් ගොඩක් දවල් වෙලා ඔබෙමත් හොඳට මැරිලා තියෙන්නේ. ඉතින් මේ පින්නවල සතුටුවත්නේ දෙහිවල සතුටුවත් වගේ එහෙම ලොකුට ගොඩක් සතු නැහැ. ඉතින් ඒකට අපිට පින්නවල සතුටුවත්නේ ළඟ ඒකින්ද ඉතින් අද පින්නවල සතුටුවතට ආවා. අයිත අවශ්‍යක දෙහිවල සතුටුවතේ ගිහිල්ලා ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්කෝ. ඉතින් අද වීඩියෝ එක අවසන් කරන්න කියලා තමයි හදන්නේ. එහෙනම් ආයි දවස් කලින් වීඩියෝ එකකින් හමු වෙන්න හැමෝම හරි සතුටින් ඉන්න.